වරෙන්කෝ අදත් ගමනක් යන්න. මචං අද මම ආවේ අයිස් යුගයට. වරෙන්කෝ ටිකක් ඉස්සරහට යන්න. මචං මෙන්න මගේ මේ පිටිපස්සේ ඉන්නේ මැමත් කෙනෙක්. මැමත් කියන්නේ වඳ වී ගියපු වර්තමාන අලින්ට නෑකම් කියන ප්‍රාග්ධන ශීරපායි සත්වෙක්. මචං මෙන්න බලපන්. මැමත් අලි රංචුවක්. මචං මැමත්ල වර්තමාන අලින්ට වඩා ලොකුයි. අධික ශීතල දරා ගැනීම සඳහා ඔවුන්ගේ සිරුර පුරා දිගු රෝම වැවිලා තිබ්බා. මචං මැමත්ලට ගොඩාක් දිග වක්‍ර වෙච්ච දල යුගලක් තිබිලා තියෙනවා. ඒක නිකන් ස්වභාවික ආයුධයක් වගේ. මැමත්ලා ශාකභක්ෂකයන් හින්දා මුන් තනකොළ පොඩි ගස්වැල් තමයි කාලා තියෙන්නේ. ඉතින් මේ විශාල සතුන් මේ වගේ පරිසරයක ජීවත් වෙන්නේ මේ ආහාර රටාවත් එක්ක තමයි. මෙන්න මචං මැමත් පැටියෙක්. මූණම් මාර කියුට්. මෙයා ලොකු වුණාම ලොකු වෙන්න පුළුවන් වුණත් මේ වෙලාවේ නම් ගොඩක් කියුට්. ඒ මචං මෙන්න බලපන්. මම මැමත් කෙනෙක්ගේ පිටට නැංගා. ගොඩක් මැමත් විශේෂ මීට වසර 10000කට පමණ කලින් අයිස් යුගයේ අවසානයේදී වඳ වී ගියා. මෙයාලා වද වෙලා ගියේ මචං දේශගුණික විපර්යාස සහ මිනිසුන් විසින් දඩයම් කිරීම හේතුවෙන්. එහෙනම් මචං මම අදට ගිවින් එන්නම්.